Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අදත් වෙනද වගේම ආදරෙන් ඔයාලව මගේ YouTube channel එකට පිළිගන්නවා. අද නම් යන්නේ මේ දවස්වල trending වෙලා තියෙන රසම රස කෑමක් හදන්න. caramel pudding. ඉතින් මේ දවස්වල හැමෝම පිස්සුවෙන් වගේ හොයන කෑමක් නෙමේක. එන්නකෝ යන්න එහෙනම් අද මාත් එක්ක caramel pudding එකක් හදන්න. ඉතින් අපි බලමු එහෙනම් මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම සීනි ටිකක් අරගෙන ඒක හොඳට කැරමල් කරගෙන භාජනයකට දාගත්ත චුට්ටක් නිවෙන්න ඕන හින්දා බිත්තර ගෙඩි 6යි වෙනිලා තේ හැඳි 2යි මේකට මිල්ක් මේඩ් නැත්නම් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නත් පුළුවන්. තව සීනි 250කුත් එකතු කරගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම නම් අද මේකට කැරමල් සිරප් චුට්ටක් ෆ්‍රෙෂ් මිල්ක් ටිකකට එකතු කරලා ඒකත් මේකටම ඇඩ් කරගත්තා. ස්ටීම් කරන එක චුට්ටක් අමාරු වැඩක් හින්දා අද නම් හදාගන්නේ oven එකේ. oven එකේ සෙල්සියස් අංශක 180ට. ඉතින් ඔන්නෝම තමයි මගේ කැරමල් පුඩින් එක නම් ආවේ. විනාඩි 50ක් විතර ගියා oven එකේ හරියට සෙට් වෙන්න. ඊට පස්සේ එළියට අරගෙන ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ චුට්ටක් වෙලා. ස්ටීම් කරනවා නම් ඇත්තටම මෙච්චර වෙලා යන්නේ නැතුව ඇති. ටිකක් අඩු වෙලාවකින් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න ඇත්තටම රසයි. එහෙනම් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්. ආදරෙයි පරිස්සමින් ඉන්න.